iPhone කියලා පිළිගන්නවා අපේ YouTube channel එකේ. මම අද වීඩියෝ එකේ මේ Lee Best L2 මොඩල් එකේ ෆෝන් එකේ කොහොමද ඩිස්ප්ලේ එක මාරු කරන්න කියලා මම කියලා දෙන්නේ. ඉතින් දැනට මම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ දින්නේ මේ ෆෝන් එක ඉතින් ඔයාලට මේකට ඩිස්ප්ලේ එකක් ගෙන්න ගන්න ඕන නම් අපේ WhatsApp අංකයට message එකක් දාන්නත් පුළුවන්. ඉතින් මේ තමයි මම ගත්ත අලුත් ඩිස්ප්ලේ එක. මේක තමයි ෆෝන් එකේ වගේම දැනටමත් SIM tray එක ගලවලා අයින් කරගෙනයි තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් මේ back panel එක අයින් කරගන්න කලින් මේ තියෙන SIM tray එක අයින් කරගන්න ඕනේ. ඉතින් පිටිපස්සේ back panel කොටස ඔක්කොම එකට තමයි තියෙන්නේ. කොටස් දෙකකට නෑ මේ මොඩල් එකේ. ඉතින් මේ වගේ tool එක පාවිච්චි කරලා අපිට මෙතනින් ගලව ගන්න පුළුවන්. ඉතින් අපි SIM tray එක තියෙන තැනින් නැත්තම් SIM tray එක ගලවලා අයින් කරපු තැනින් තමයි පටන් ගන්න ඕනේ. ඒක ප්ලේසින් අපිට ගලව ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසානයේත් බලන්න. එහෙම වුණොත් ඔයාලට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. මගින් බැලුවොත් අනිවාර්යයෙන්ම වැඩේ භාගයට තමයි දැනගන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ ගලවන කොටස බව ඉතාමත්ම වැදගත් ඔයාලට බලන එක. මොකද ඔයාලගේ ෆෝන් එක නැත්තම් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් බජට් එකට ආපු නැත්තම් ගණන් අඩුවට ආපු ෆෝන් එකක් තමයි මේක. ඉතින් මේ වගේ ෆෝන් එකක් ඔයාලට රුපියල් 30000කට අඩුවෙන් වගේ තමයි මේ දවස්වල ආවේ. ඉතින් මෙන්න මේ විදිහට වටේම අපිට පුළුවන් හිමීට ගලව ගන්න. මොකද තද කරන්න යන්න එපා වැඩිපුර. ඒකවල මේ වටේ තියෙන ප්ලාස්ටික් කොටස් වල ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මාත් ගොඩක් අමාරුවෙන් තමයි මේ විදිහට ගලව ගත්තේ. දැන් අපිට බලා ගන්න පුළුවන් බැටරි ඒ වගේ මදර් බෝඩ් ඒ කොටස් ටික. ඉතින් මම මේක දැන් මේ කොටස් ටික ගලවලා අයින් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඒ කොටස් ටිකත් ගලවලා අයින් කරගන්නවා. මොකද අපි බැටරියත් මේකෙදි ගලවන්න ඕනේ. නැත්නම් අපිට ඩිස්ප්ලේ එකේ කනෙක්ටර් එක සම්බන්ධ කරන්න බැරි වෙනවා. ඉතින් මේ රිබන් එක එන්නේ බැටරියට යටින්. ඉතින් මම මෙන්න මේ විදිහට බැටරිය ගොඩක් පරිස්සමට ගලව ගන්නවා. ඉතින් ඔයාලට මේ තියෙන ස්ටිකරෙන් අද්දොත් ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ රිබන් එක. ඉතින් බලන්න පුළුවන් රිබන් එකේ තවත් යට කොටසකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පල්ලෙහා තියෙන කොටසත් ගලව ගන්න මෙන්න මේ විදිහට. ඉතින් මේවා ගොඩක් සියුම් කොටස් ඒ නිසා අනිවාර්යෙන් පරිස්සමට ගලව ගන්න ඕනේ. ඉතින් අපිට මෙතනින් මේ රිබන් එක ගලව ගන්න ඕනේ. ඉතින් දැන් සම්පූර්ණයෙන්ම ගලව ගන්න ඕන ටික මම ගලවලා තියෙන ඉතින් මම දැනටමත් මේක කලින් නැත්තම් මේ ඩිස්ප්ලේ එක චෙක් කරගෙන ඉතින් චෙක් කරගත්තාට පස්සේ තමයි අපි ස්ථිරව මලවන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි රිබන් එක සම්බන්ධ වෙන්නේ මේකේ. ඉතින් මම කලින් කිව්වා වගේම ඔයාලට මේ ඩිස්ප්ලේ අලවන්න ගම් ඒ වගේම ඩිස්ප්ලේ අවශ්‍ය ටූල් ඒ හැම දෙයක්ම ඔයාලට ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් මම ඒ විදිහට චෙක් කරගෙන ඩිස්ප්ලේ එක අලවගෙන ඉතුරු කොටස් ටිකත් ඔක්කොම අලව ගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මට මලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් අපිට ටච් එක ඒ වගේම බ්‍රයිට්නස් ඒවා හොඳින් වැඩ කරනවද කියලා බලන්න ඕනේ. ඉතින් ඔයාලා දිගටම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම like එකක් දාන්න.